පාර මැනලා තියෙන්නේ. ඒක අවුරුදු 3-4ක් විතර යනවා. අර මේ කලින් ආණ්ඩුවේ. චන්දනකොට ඇවිල්ලා මනලා යනවා. ඊට පස්සේ එච්චරයි. කියන්නේ මේ පාර තමයි අපිට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඉස්කෝලේ ප්‍රශ්නයක් තියෙනවා අපිට දළු යනවා කිලෝ 5000 කට දවසකට. ඉරියම එළවලු ඉස්කෝලේ තියෙන්නේ පය එකේ ඉඳලා පය වෙනකන්. ඊට පස්සේ යන්න ඕනි කන්දේ ගෙදර නාරංගල. බස් එක දවස් එකයි බස් එක. දවස් එක 3යි. කැඩිනවා සර්. ඒක කට්ටියට අපි දොස් කියලා වැඩක් නැහැ. ස්කූල් ළමයා බදුල්ට යනවා මේ ඉඳලා. පාය පන බස් එකට. ස්කූල් යනවා. එතකොට අපිට ඒක සුවර් නැතුව කොහමද සර් යන්නේ? සතියකට දවස් 3යි ස්කූල් ළමයා යන්නේ ස්කූල්ට. හොඳ අධ්‍යාපන හොඳ මිනිස්සුත් ඉන්නවා මේ. කියන්නේ ඒකයි වෙලා තියෙන්නේ අපිට. ඔව් නාරංගකන් තමයි මෙතන අපි ප්‍රසිද්ධි මේ සර් දන්නවනේ. ඒක සර් මේ ඒකට යන්න ප්‍රධාන පාර මේක තමයි. මෙහෙන් තමයි යන්න තියෙන්නේ. මේ තමයි යන්න තියෙන්නේ. දැන් මිනිස්සු සර් පාර හොඳ නැතෝ තමයි කිනකල පාර කියලා ඉන්නේ. කියලා කෙලිමෙන් නගිනවා මේ ඒකට කන්දට. කියන්නේ මේකේ view point එක එම තියෙනවනේ සර්. මෙතන හරි ලස්සනට පේනවනේ. ලස්සනට පේන්නේ. සර් පේනවනේ. ලොකු view point එක තියෙනවා. පාර අමාරුයි. යන්න අපි අවුරුදු 30ක් විතර යනවා. ඉතින් බයිසිකලයටවත් යන්න බෑ. බොහොම අමාරුයි යන්නේ. අන්තිම අවදානම් මේ ටික සම්පූර්ණයෙන්ම උඩ හන්දියෙන් පල්ලෙහාට. බයිසිකල් හදන්න තියෙනවා. මේමයි කැඩෙනවා. ටයර් යනවා. සම්පූර්ණ බ්‍රේක් නෑ. ඉතින් සර් මේක එළවලු බිස්නස් එකක් කරන්න අමාරුයි. පාර අවදානම් නිසා. මේක තමයි ප්‍රධාන පාරේ මතය. මේක දැන් අවුරුදු කිහිපයක් ඕම තමයි. ඒ කියන්නේ අපි මේ ඉපදින ඉඳා මේ පාර ඕම තමයි තියෙන්නේ. කවදාවත් ඒට අදනවා කියලා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. හැබැයි මේ පාර අදන්නේ නැහැ. මේ බබා අම්බෙන්ඩ කට්ටියක් දැන් බදුල ගිහලා නතර වෙන්න ඕන නම් සතියට ඉස්සරහම ගිහින් නතර වෙන්න ඕන. හයි මේකෙන් ඒ වෙලාවටම අර රෙදෙන වෙලාව ඒ වෙලාවටම ගෙනිච්ච ගමන් මෙතන පාරෙම සමහර වෙලාවට මේ ළඟදිත් එහෙම වුණා මේ එකනිට මේම බබයි හම්බ වුණා. එහෙම මේ පාර මේම තියෙනකොට මාතියක් ගොඩාක් දේවල් තියෙනවා. මේ පාර අදන්න අපිට වෙන මුකුත් එපා. මේ පාර විතර හදලා දෙන්න කියලා තමයි මම අපි ආණ්ඩුව වුණොත් කාට වුණොත් අපි කියන්නේ. දැන් ළඟදී ඡන්ද 3ක් ආවා මේ ආණ්ඩුව වෙනස් වුණාන් පස්සේ. ඒ ඡන්ද 3 වලින් කිව්වා අපිට කිලෝමීටර් එකක් කාපට් එනවා කියලා. හැබැයි තාම ඒ කාපට් ආවෙම නැහැ. කිසිම එදා එනවා හෙට එනවා අද එනවා කියලා ගොඩක් කියනවා. හැබැයි කිසිම දේවක් මේ හෙදිලා නැහැ. අපිත් එතනම තමයි ඉන්නේ. දැන් අපි ගොඩාක් මාන්ස් වෙලා දුක් වෙලා තමයි ඉස්කෝලේ ළමයි කීප දෙනෙක් එනවා. දැන් අපිට මට වුණොත් දැන් අවුරුදු 2යි ළමයෙක් ඉන්නවා. එයාට 80 ගියා. අපි පයින් තමයි යන්නේ. හයි වාහන වල යන්නේ. කවුරුත් එන්නේ මේ පාරේ. පාර දෙක ගම මල්ලි මේකේ යන්න බෑ. ගාස්තු වැඩි ඉල්ලනවා. දැන් සාමාන්‍ය මේ ඉඳලා නාරංගල යන්න 500 වුණොත් 2500ක් ඉල්ලනවා. එතකොට එහෙම අපිට ගෙවන්න සල්ලියක් නැහැ. හැබැයි අපි ඉල්ලන්නේ කෙලිම මේ පාර ටික හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ගම මේක ලෙජර්වත්ත. ඒ කියන්නේ මේ පාර මේ හොඳට මේ කෙල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෙඩෙක් වුණත් අරන් යන්න බෑ. මේ ඒ කියන්නේ කිලෝමීටර් භාගයක් අරන් යනකොට මේ ලෙඩෙක් ඔතනම ඉවරයි. ඒ කියන්නේ මේ මන්දිරලත් එනවා මේ පාර හදලා දෙනවා කියලා ඡන්දෙන් ආව පස්සේ මේ ලබන මාසෙම හදලා දෙනවා කියනවා. ඒක ඊට පස්සේ මේ මන්දිරලා ඉතින් දිනු වුණාට පස්සේ ඉතින් අපිව මේ අමතක කරලා දානවා. ඒක තමයි මේ එම අවුරුද්දේ අපිට එන සිද්ධිය. පතෝල ඉන්න කට්ටිය අපිට තාසයි මේ පාර හදලා අපිත් මේ දිනු වෙන්න ඕනේ කියලා එහෙම ගොඩක් ආසාවක් තියෙනවා. ඒගොල්ලෝ ඒක එන්නේ මේ කොල්ලොන්ගේ ඊන විතරයි. වාහනයක් අරන් මේ පදින්නත් බෑ. ඒ කියන්නේ මේ ෆිනන්ස් ගවනකට වඩා මේ වාහනේට වීදම් අරන් වෙනවා. ඒකින්ද මේ කට්ටිය මේ ගොඩක් දුක් වෙන්දිනවා. මේ ඉස්කෝලේ යන ළමයාත් මේ පාර තමයි මේ පයින් යන්නේ. ඒ කියන්නේ මේ දවස් දෙක බස් එක ආවොත් ඊට පස්සේ රිපෙයාර් වෙනවා බස් එක. ඊට පස්සේ ළමයි ඔක්කොම මේ වෙහිකල්ටත් මේ තෙමි මේ පයින් තමයි යන්නේ. බස් දෙකක් වැඩ කරනවා. ඒ කියන්නේ මේ සතියකට දවස් දෙකයි වැඩ කරන්නේ. රිපෙයාර් වෙනවා. මේ පාර යන්න බෑ. දුණු කැඩෙනවා කියනවා රොමේ ඉතින් රිපෙයාර් තමයි මේ ගොඩක් වෙන්නේ වාහනේ. එකනට මේ තිරුවිලකට 2000 ඉල්ලනවා. ආදිසියට බස් එක යනකොට බස් එක කැඩිලා යනවා. ඉස්කෝල ළමයි ගෝම අමාරු ඉන්නවා. අදම ඉස්කෝලේ යන්න නැතුව ඉන්නවා බස් නැතුව. ඒක මේ පාර අදලා දෙන්න අපි ඉල්ලන්නේ. පාර තමයි ගොඩාක් අමාරු හදන්න වෙන කවුරුවත් ඇවිල්ලා කියලා අපිට ලියුම් දීලා මොනවත් කරන්න බෑ. කාටවත් හදලා දෙන්නේ නැහැ. අවුරුද්දකට ලක්ෂ 10ක් දෙනවා. ඒ කැල්ල විතර හදන්නේ. වෙන මොනවත් හදන්නේ නැහැ මොනවත් නැහැ. ඡන්ද කාලට එනවා අහලා යනවා එච්චරයි. ආයේ පැත්ත පළාත එකෙක්වත් එන්නේ නැහැ.
Está por aquí.